සිහි කල්පනාව නැහැ. එක්ක හොයාගන්න බැරි ලෙඩකින් ජීවිතේ සම්පූර්ණ කඩා වැටිලා. ඒ නිසා පින ගෙවෙන්න වැඩි වෙලාවක් යන්නේ මේ පෙර පිනක් මත යන්තම් හරි ඔහුම හරි බේරිලා ඉන්නේ. ඒ නිසා පින්වතුනි පින ගෙවෙන්න කලින් අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මරණ සතියම වඩන්න. අප්‍රමාදී භාවය ඇති කරගන්න මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින් දකින්නේ නැහැ කියෝ. හැම වෙලේම හිතන්න මම මෙහෙම ඉඳලා මැරුණොත් කොහේ යයිද? බැරි වෙලාවත් මං හදිස්සියවත් මැරුණොත් මං කොහේ යයිද? කටට ගත්ත බත් පිඩ ගිල ගන්න පෙර පණ යන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා මැරෙන්න පුළුවන්. මහපාරේ යනකොට සාරිපුත්ත හාමුදුරන්ගේ තේර ගාථාවේ පෙන්නනවා ඉස්සරහිනුත් තියෙන්නේ මරණය පිටිපස්සෙනුත් තියෙන්නේ මරණය කියලා. මහපාරේ යනකොට ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ජීවිතේ මරණයත් එක්ක බේරි යන්නේ මේ. ඒ නිසා වදක් කොතන කොයි මොහොතේ හුස්ම ටික යයිද දන්නේ. මරණ සතිය වඩමින් අප්‍රමාදී වෙන්න. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. එහෙම හිතලා කරුණු 5ක් අප්‍රමාදී වඩන්න. ඒ තමයි තුනුරුවන් ගැන සද්ධාව. අපිට බේරෙන්න තියෙන ප්‍රධානම දේ සද්ධාව. තුනුරුවන් ගුණම සිහි කරලා සද්ධාවෙම හිත රැකගන්න. දෙවැනි එක තමයි සිල්වත්කම. හොඳට සිල් රකින්න. හිතට එකඟව සිල් රකින්න. හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඊළඟ එක තමයි සුතවත් භාවයේ බණ අහන්න, නිතර බණ අහන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. කාලයක් යනකොට ඔබට තේරෙයි ධර්මයත් එක්ක ජීවිතේ නොසිතන විදිහට සකස් වෙනවා. ධර්මයේ වැඩෙනවා. මොන අඩුපාඩු තිබුණත් බණ අහන්න. දැන් ගෙවල් වල ඉන්න අපි හිතමු නිකන් ඇත්තටම ගත්තොත් ගෙවල් වල ඉන්නවා තාත්තා බොනවා. අපි නිකන් හිතමු එහෙම ඉන්නවා ගෙවල් වල තාත්තා බේබද්දෙක් කියලා. හැබැයි තාත්තා බණ අහනවා. එහෙමයි නැද්ද? එතකොට ගෙවල් වල සමහරු විහිළු කරනවා. බේන් තාත්තා බේන් මකු බණ අහනවා. කීකේ විහිළු කරනවා. කවදාවත් ඒක කරන්න එපා. මේ බුද්ධ ශාසනය තුල නොසිතන චරිත සමහර දරුවෝ අපි ළඟට ඇවිල්ලා අපි කවදාවත් දැකලත් නැහැ. ඇවිල්ලා වැඳලා කියනවා හාමුදුරනේ මං ඉස්සර රුපියල් 25000ක 1000ක කුඩු ගැහුවා කියනවා. ඔබ වහන්සේගේ බණ අහලා මම මේ ඔක්කොම නැවැත්තුවා කියනවා. එතකොට බලන්න ඒ වැරදි වැඩ කරන අය බණ අහලා ජීවිතේ සම්පූර්ණ වෙනස් කරන. මහා දරුණු අපරාධකාරයෝ එක බණ පදේ අහලා ජීවිතේ වෙනස් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට පත් වුණා. ජීවිතේ වැරදි ඔක්කොම හදාගෙන බනහන්න ඒක වෙන්නේ නැහැ කවදාවත්. වැරදි කරන මිනිස්සු තමයි බන අහනකොට ජීවිතේ වැරදි හැදෙන්නේ. බන අහනකොටයි යාට තේරෙන්නේ පින්පව් ගැන, කර්මඵල ගැන, හොඳ නරක ගැන. මම මේ කරන දේ වැරදි, මේක හරි නෑ, මේක අකුසලයක්. බැරි වෙලාවත් මම මේ වැරද්ද කර කර ඉන්නේ නැද්දි මැරුණොත් මං අපායයි. ඒක හිතෙන්නේ කාටද? බන අහන කෙනාට. බනම අස්සන්න මොන වැරදි තිබුණත් බනම අහන්න දෙන්න. බන අහගෙන යනකොට ධර්මය අහනකොට නොසිතන විදිහට ජීවිත වෙනස් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ